ප්‍රශ්නාංක A1 ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 1005යි. පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 6021යි. ප්‍රශ්නාංක 2 ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව එක් විෂය අනුව වෙන වශයෙන් ඇමුණුම එක මගින්ද පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව එක් විෂය අනුව වෙන වශයෙන් ඇමුණු දෙක මගින් ඉදිරිපත් කරනවා. එම ඇමුණුම් දෙකම සභාගත කරනවා. මේක සංඛ්‍යාව සහ මේක තියෙන තොරතුරු සංඛ්‍යාව විශාල නිසා. ප්‍රශ්නාංක 3 එම දිස්ත්‍රික්කයේ පවතින ජාතික පාසල් හා පළාත් පාසල් වල සේවයේ යෙදී සිටින ගුරුවරුන් සංඛ්‍යාව වෙන්වෙන්ව ඇමුණුම එක සහ ඇමුණුම දෙක මගින් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම දෙකම සභාගත කරනවා. ප්‍රශ්නාංක 4 මේ වන විට ජාතික පාසල් හා පළාත් පාසල් වල තිබෙන ගුරු පුරපාඩු සංඛ්‍යාව එක් විෂය අනුව වෙන වශයෙන් ඇමුණුම එක හා ඇමුණුම දෙක මගින් ඉදිරිපත් කරලා තියෙන සභාගත කරනවා. ප්‍රශ්නාංක 5 දිවෙන ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල හා දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරපාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා අංක 20474 ඇලිටක් 18 හා 26 2 දින ඇති ගැසට් නිවේදනය මගින් අංක 2470 ඇලිටක් 18 2026 2 දින ඇති අතිශය ගැසට් නිවේදනය සංශෝධනය කරන ලද ආයුධම්පත් කැඳවා 2026 මැයි මාස විභාගයේ පවත්වලා තියෙනවා. ඒ අනුව එකී ගැසට් නිවේදන ප්‍රකාරව ගුරු සේවයේ පුරපාඩු සඳහා මෙම වර්ෂය තුල උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තියෙනවා. කරු කතානායකතුමනි, මෙමෙන්ම ජාතික ශික්ෂණ විද්‍යා උපාධිධාරී ඌන සමර්ථලාභී උපාධිධාරී ඩිප්ලෝමාධාරීන් 2026 ජූලි මාස සිටත් 22-24 කණ්ඩායම එම ඩිප්ලෝමා සම්පූර්ණ කිරීම මත ජාතික හා පළාත් පාසල්හි ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට ගුරු පුරපාඩු සඳහා 27 වර්ෂයේ සඳහා 2027 වර්ෂයේ මුල් කාර්තුව තුලත් ගුරු සේවය තුලට බඳවා ගැනීමට නියම තියෙනවා. තවද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගුරු සේවයේ පවතින පුරපාඩු ඉදිරියේදී සිදු කිරීමට පවතින ගුරු තුලනය මගින් හා පත්වීම විෂය සංශෝධනයෙන් අනතුරුව තවදුරටත් පවතින ගුරු පුරපාඩු සඳහා නව බඳවා ගැනීම 26 සහ 27 වර්ෂ තුල සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරනවා. ප්‍රශ්නාංක A අදාළ නොවේ. ගැටලුවක් තියෙනවා. විදිහේ ගැටලුවක්. කරුණීජ මහත්මයා. කතානායකතුමනි, ස්තුතියි ඔබේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. අතරම ලංකාව පුරාම මේ විදිහේ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු ගණිතය වගේ විෂයන් වලට සහ ගුරුවරුන් විෂයානුබද්ධව බෙදියාම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මේක නැගෙනහිර පළාතට පමණකුත් නෙමෙයි, ලංකාවටම පොදු කාරණාවක්. විශේෂයෙන් නැගෙනහිර පළාතේ අපි පිළිගන්නවා යම්කිසි අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නම් අපි කරුණු කීපයක් මේ සම්බන්ධයෙන්. එකක් තමයි අලුත් අපි සඳහන් කරපු උපාධිධාරී බඳවා ගැනීම සම්බන්ධයෙන්. එතෙන්දී විෂයානුබද්ධව එකක් පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් කියන කාරණා දෙකෙදිම බඳවා ගැනීම කරනවා. තමන් පදිංචි දිස්ත්‍රික්කය නම් පළාතට අදාළව ඉල්ලන්න පුළුවන්. හැබැයි සමන් ඉල්ලන පළාතේ ගුරු ප්‍රමාණයක් සංතෘප්ත වෙලා තියෙනවා නම් අනිකුත් පළාත ඉල්ලීමේ හැකියාවකුත් මේ වෙලාවේ තියෙනවා. ඊළඟට ජාතික මට්ටමින් ඉල්ලනකොට උපාධිධාරීන් ඉල්ලුම් කරනකොට අපිට ස්ථානගත කිරීමේ හැකියාවක් තියෙනවා ලංකාව පුරා. ඒ සම්බන්ධයෙන් ඉතින් ඒ නිසා ඊළඟට මේ බඳවා ගැනීම විශාල ප්‍රමාණයක් අපි කරන නිසා අපි හිතනවා නැගෙනහිර පළාතට මම හිතන්නේ සැලකිය යුතු මට්ටමේ ගුරුවරුන් පිරිසක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දෙවෙනි එක තමයි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් බඳවා ගැනීම කරන්නේ දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින්. ඒතකොට ඒ දිස්ත්‍රික්කයට අදාළව පදිංචි ගුරුවරුන් පිරිසක් නැවත වාරයක් මේ අවුරුද්දේ මම සඳහන් කරපු ආකාරයට බඳවා ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට අපි මේ කොටස් දෙකෙන්ම සැලකිය යුතු ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා සහ මෙම ගුරුවරුන් නිශ්චිතව විෂයානුබද්ධව සහ ගුරු හැඟිය තියෙන ප්‍රදේශවල ස්ථානගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කාරණා දෙකක් බඳවා ගැනීම සහ දෙවනුව ගුරු තුලනය කියලා අපි කිව්ව කොටසක්. එතෙන්දී අපි දැන්
මේ සම්බන්ධයෙන් වෙබ් බේස් ප්ලැට්ෆෝම් එකක් ගැන සාකච්ඡා කරමින් මේක මේ ගුරුතුරණය සඳහා අපි මේකක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තුලනය කිරීමකමත් අපි බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන් සංඛ්‍යාව සහ අදාළ විෂයට අදාළ ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කරන්න. මේක නැගෙනහිර පළාතටත් අදාළයි, ලංකාවටමත් අදාළයි. මම කියන්නේ මේ මෑත අවුරුදු කිහිපය ඇතුළත වැඩිපුරම ගුරු බඳවා ගැනීම ප්‍රමාණයක් බඳවා ගැනීම නියමිතයි. කරු